අද අපි කිරියාල තමයි හදන්න යන්නේ. ඉතින් එළියට ගියාම මම කාලා නැති දෙයක් තිබුණොත් මම අනිවාර්යෙන් ගන්නවා. ඉතින් කිරියාල මම කාලා නෑ. ඒ හින්දා තමයි ගත්තේ. ඉතින් අපි මේක හදාගමු. මුලින්ම තෙල් ටිකකට අබ ඊළඟට සිවුදුරු මහදුරු උණුහල් සුදු ලුණු ඊළඟට ලුණු ඊළඟට අමු මිරිස් රම්පේ කරපිංචා ඔන්න මේ විදිහට අපි දාගන්නවා. ඊට පස්සේ මේකට මම කහවුරු කුඩු විතරයි එකතු කරගන්නේ. ඊට පස්සේ මුලින්ම අපේ කිරියල් ටික හොඳට සෝදලා සුද්ධ කරලා අරගෙන මේකට දාගෙන ඊළඟට ලුණු ඊළඟට තුන පහ කුඩු චුට්ටක් දාගන්නවා. ඊට පස්සේ මේක දිය කෙරෙන් හොඳට තැම්බෙන්න තියන්න ඕන. මේක චුට්ටක් වෙලා යනවා තැම්බෙන්න. ඉතින් මේක නොමෙ තැම්බෙන්න තියෙන අතරේ මම මේකත් එක්ක කන්න ඉස්සු කරවල ටිකක් තෙල් දාගන්නවා. ඉතින් මම මේකට ගොඩක් ආසයි. ඉතින් ඒක නම් මම රෙසිපි එක කලින් දාලා තියෙනවා. ඉතින් ඔයගලන්ට ඒකෙන් බලා ගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට ඉස්සු ටික අරගෙන ඕක අපි ටෙම්පරාදු කරගන්න තමයි තියෙන්නේ. සාමාන්‍ය විදිහට. හැබැයි මම මේ සැරේ ඒකේ රස වැඩි වෙන්න කොච්චි ටිකකුත් දාගත්තා. හරි කොහමරි අපේ දැන් කිරියලන අපි හදාගන්නේ. ඊට පස්සේ මෙන්න මේ ටික හොඳට තැම්බුණාට පස්සේ මම මේකට මිටි කිරි දාගන්නවා. මිටි කිරි දාගෙන ඉතින් චූටි වෙලාවක් මිටි කිරි ටික හැදෙන්න තියලා මේක කන්න තමයි තියෙන්නේ. මේක මාළම රසයි. මම නම් කවදාවත් කාලා නැහැ. ඉතින් මේක තමයි මම මුලින්ම කාපු සැරේ ඒක හරියම රසට තිබ්බා. ඒකයි මම ඉස්සෝ කරවල එකත් එක්ක තමයි කෑවේ. ඉතින් ඔයගොල්ලෝ හදලා බලන්නකෝ.